පැන්සාවගේ කතා කරනවා. තිරුවන් සරණයි පින්වන්ත හැමෝටම. ඔන්න අපි මැදිරිගිරියට ආපු අවස්ථාවේ පුංචි සංවේදී කරුණක් දැක්කා. ඒ තමයි අපිට පුංචි ඉල්ලීමක් කරලා තිබ්බා අපේ බණට ආපු වෙලාවේ. ඒ ඉල්ලීම තමයි ඉගෙනුම සඳහා ලබා දෙන උපකරණ ලබා ගැනීම. මේ පුංචි දරු පැටව ඇතුළු මේ පවුලේ සියලු දෙනාම තමයි ඉල්ලලා තිබ්බේ. හැබැයි අපි ඒ තෑගි ටිකත් අරගෙන අවශ්‍ය පාසල් උපකරණ ටිකත් අරගෙන ආවට පස්සේ ඊට වැඩි යුතුයකමක් මේ ඇත්තන්ට කරන්න ඕන කියලා හිතුණා. ඉතින් ඔබටත් පේන ඇති මේ පවුල පිළිබඳව මේ ඉන්නේ ඒ පවුල. ඉතින් විශේෂයෙන්ම මේ පුංචි දරුවා පළමු වසර එක වසරේ තමයි ඉගෙනුම ලබන්නේ. ඊටාම දුෂ්කරතා මැද්දේ තමයි මේ අම්මත් තාත්තත් මේ අහිංසක දරු පැටියගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ කැපකිරීම කරන්නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා විශේෂයෙන්ම මේ පුංචි දරුවගේ අනාගතය ගැන හිතලා මේ අහිංසක පවුලට ශක්තියක් වෙන්න කියන ආදරණීය ඉල්ලීම කරනවා. ඉතින් අපේ ඉල්ලීම කළා තිබුණේ ප්‍රාථමික විදුහලේ පළවෙනි ශ්‍රේණියේ ගුණ ලබන දරුවෙක්. ඇයි ඉගෙනීම ඉතාමත් උනන්දුවෙන් සිටිනවා. ඒ කියන්නේ ඇත්තටම මේ දරුවෝ ඉතාම දක්ෂ දරුවෙක්, ඉගෙනීමට ඉතාම උනන්දුවක් තියෙනවා. ඉතින් ඇත්තටම ඇයට ආර්ථික අපහසුතා බොහෝ ඇත්ත කියලා තියෙනවා. ඒ වගේම දියණියට දවසේ නිසි පෝෂණ ආහාර වේලක් දීීමට නොහැකි තත්ත්වයක් ආර්ථික මට්ටමින් ඇත. ඇයගේ මව ආබාධිත තත්ත්වයෙන් සිටි. ඒ වගේම මේ ඉන්නේ ආදරණීය අම්මා. ඉතින් මා ඉල්ලීමක් කළා තියෙනවා මාහට කුලී වැඩක් කර ගැනීමට යාමටවත් නොහැක. දියණිය පාසල් රැගෙන යාම ආපසු රැගෙනීම සඳහා ඇත. පන්තිබාර ගුරුවරියන් හා දෙමාපියන් සහයෝගයෙන් පාසලේ වැඩ කටයුතු ටික කළා දෙන්නේ. මේ ගමේ ඉන්න ගුරුවරුත් දෙමාපියන්ගේ සහයෝගයත් ඇතිව තමයි මෙයාලා ජීවත් වෙන්නේ. ඉතින් ඉල්ලීමක් කළා තියෙනවා එසේහින් මගේ දියණියට ගිනීමට උදව් උපකාර ලබා දෙනමින් හිතාමිත් ගෞරවයෙන් ඉල්ලලා තියෙනවා. මේ ආදරණීය තාත් ඉල්ලීම කරලා තියෙන්නේ. ඉතින් ආරාධනා කරනවා ලෝකෙ වටේ අපිට ආරාධනා කරන අපේ පින්කම් දැකලා සතුටටපත් වෙන මගේම උපාසකම්ම අප්පච්චිලාට මේ අහිංසක දරු පැටියගේ මේ දියණියගේ අධ්‍යාපනය වෙනුවෙන් ශක්තියක් දෙන්න අපි මෙයාලගේ නම්බර්ස් දාන්නම්, account numbers දාන්නම්. ඉතින් අපි හැමෝම ඉදිරිපත් වෙලා අපිට පුළුවන් විදියට මේ අය වෙනුවෙන් උදව් කරනවා. මම ඔබටත් ගෞරවයෙන් ආදරයෙන් ඉල්ලනවා මේ පුංචි වීඩියෝ එක බලලා මේ අහිංසක පවුල වෙනුවෙන් විශේෂයෙන්ම මේ මවත් ආබාධිත මවක් ඒ වගේම පියත් ඒ වගේම පවුලේ හැමෝම යම්කිසි ආබාධිත අපහසුතා දුෂ්කරතා මැද්ද ජීවත් වෙන්නේ. ඉතින් මාතර නිවුන් හාමුදුරුවෝ දෙනම හැටියට අපේ බණහන අපි කෙරෙහි ශ්‍රද්ධාවෙන් සිටින අපේ දැකලා සතුටටපත් වෙන මගේ ආදරණීය පින්වතුන්ගෙන් ඉල්ලනවා මේ අහිංසක දරුවගේ මේ පවුලටත් හයියක් එන්න අපේ account numbers දාන්නම්. එයාලගේ අපේ account numbers නෙමෙයි එයාලගේ දාන්න. ඉතින් අම්මේ තාත්තේ ආදරණීය අයියක්ගේ අපි ඔබට ආරාධනා කරනවා මේ ලස්සන පවුල ජීවත් කරවන්නට, මේ දරුවගේ මේ ලස්සන පැටියගේ ජීවිතයේ හීන හැබෑ කරන්නට ඔබත් අපිත් එක්ක අත්වැල් බැඳගෙන එක්වම කියන ආදරණීය ඉල්ලීම කරනවා. ඉතින් මේ තමයි අහිංසක පවුල. එයා ටිකක් ලැජ්ජයි. ඉතින් අම්මා කියන්නකෝ. ඔයාලට තියෙන අපහසුතාව ටිකක් කියන්නකෝ. මට නම් තේනේ අධ්‍යාපනය දෙනවා, ළමයාට හැමදේම දෙනවා. ඔව්. රූපේ හොයා දෙනවා. හැමදේම මම තන කරන්නේ. උගනන්නේ මම තමයි. ඉංග්‍රීසි දේම ඔක්කොම කියන්නේ මම දරුවාට. ඔව්. ඉතින් ඔබට මේ වීඩියෝ එක බලනකොට යම්කිසි අවබෝධයක්, සංවේදී බවක් දැනෙන්නට පුළුවන්. මටත් ලෝචන හාමුදුරුවන්ටත් මේ අවස්ථාවේදී ආපු වෙලාවේ හිතුවටත් වඩා ඇත්තටම අපි දෙන්න සංවේදී වුණා. මම ආරාධනා කරනවා අපේම අම්මලා අප්පච්චිලාට, අපේම දානපති අහිංසක මිනිස්සු වෙනුවෙන් අපිත් එක්ක හයියට ඉන්න අපේ මිනිස්සුන්ට අපි මේ ලස්සන පවුල, අපේම පවුල අපි හැඩ කරමු. මේ දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් හයියක් යමු. තෙරුවන් සරණයි පින්වන්ත හැමෝටම. මොකක්ද මේක ගැන සතුටුයි? මම ගොඩාක් අතට ආනන්දයි ඔක්කොම. ආඩම්බරයි. අර පොඩියක් ගහලා දෙන්න. කතා කරනවාරු කුකු පෙන්ටා වගේ තාත්තා කියනවා
උපපැන්සා වගේ තාතා කතා කරනවා. අම්මා කියන දඟමල්ලා කියලා නටනවා. මේ ඔයාලගේ account numbers ඔයාලගේ විස්තර ටික දාන්න. නිසා නිතරම ෆෝන් එක අතේ තියාගන්න මිනිස්සු දරුවෝ වෙනුවෙන් ඔයාලට ඔයාලගේ ලෙඩ ටික සනීප කරන්න උදව් කරයි. අපිටත් පුළුවන් විදිහට මාසික වශයෙන් ඔයාලට උදව්වක් කරන්න. ඔකට නෙවෙයි පුළුවන් විදිහට උදව්වක් කරන්න අනිවාර්යෙන් කරනවා. හරිද? දරු පැටිය වෙනුවෙන්. හරිද? හරි. පුතා අනිවාර්යෙන් විස්තර ටික දාන්න.